පොලිස් සේවාව ප්‍රමිතිගත කරලා උසස් තත්ත්වයක් දක්වා ගේන්න ඕනේ. පොලිසිය විමර්ශනය කරන්නේ ඔවුන් ඇත්තටම මේ වෙනකොට උන්ට අපි ලබා දීලා තියෙන දැනුම ඒ වගේම තාක්ෂණික හැකියාවන් හරහා ඊටාම සාධනීය ලෙස විමර්ශනය කරලා ඊටාම සාර්ථක ලෙස විමර්ශන ඕනෑම විමර්ශනයක් සතියක් දෙකක් ඇතුළත සාර්ථකව අවසන් කරන්න කටයුතු කරමින් ඉන්නවා. මෙහෙම කරනකොට සමහර අයට රිදිලා තියෙනවා. නිලධාරීන්ට අපහාස කරනවා. අපේ සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහත්මයා ඊටාම දක්ෂ ලෙස ඒ විමර්ශන කටයුතු වල යෙදෙනවා. පාතාල ක්‍රියාකාරකන්ට එරෙහිව කටයුතු කිරීම මේ වෙනකොට විශාල වශයෙන් අපි ව්‍යාප්ත කරලා තියෙනවා. පාතාල ක්‍රියාකරුවන්ට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. තව 80ක් රතු නිවේදන නිකුත් කරලා ඔවුන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර රාජ්‍යතාන්ත්‍රිකවත් ඒ වගේම අපේ විමර්ශන ජාත්‍යන්තර පොලිසිය හරහා ඒකාබද්ධ විමර්ශන හරහා ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පහුගිය කාලයේ ඔබ දන්නවා ඉන්දුනීසියාවෙන් පිරිසක් පහතාල ක්‍රියාකාරකම් පිරිසක් නැත්නම් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් මේ රටට ගෙනාවා. ඔවුන් හරහා විමර්ශන තොරතුරු විශාල ප්‍රමාණයක් අපි මේ වෙනකොට හෙළි කරගෙන තියෙනවා. ඒ අනුව 8:30 දිනෙන් පස්සේ උන්ගේ විමර්ශන හරහා මේ වෙනකොට T56 7ක් T81 අවි 1ක් පිස්තෝල 6ක් රිවෝල්වර් 9ක් වෙනත් අවි 2ක් උණ්ඩ 909ක් මේ ආදි වශයෙන් හොයාගත්ත ඒ විමර්ශන හරහා සමහරව අහන සෙව්වන්දි ගෙනල්ලා දැන් මොකද්ද කරේ කියලා. අපි මේ වෙනකොට සමහර දේශපාලඥයන්ගේ සම්බන්ධතා වුන් අර අපි අනාවරණය කරගෙන තියෙනවා. මේ පිළිබඳවත් ගැඹුරු විමර්ශනයක් කරන්න අවශ්‍යයි. ඒ කටයුතු කරමින් තියෙනවා. ඒ හින්දා මේ රටේ ජනතාව දන්නවා පොලිස් සේවාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. රටේ ජනයාගේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න මේ රටේ ජනයාට යුක්තිය ගේන්න මේ රටේ ජනයාට සාධාරණ ගෙන්න වෙනුවෙන් තමයි පොලිස් දෙපාර්තමේන්තුව අපි මෙහෙවලා තියෙන්නේ. එහෙම නැතුව ඒගොල්ලෝ වගේ අපි පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලන කටයුතු සඳහා යොදාගෙන නැහැ. කිසි ලෙසකින් යොදා ගන්න අදහසකුත් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය හැම වෙලාවෙම කටයුතු කරන්නේ මේ රටේ ජනයාගේ ජනවර්ම අනුව අපිට ලැබෙන ජනවර්ම අනුව මේ රටට අපි පොරොන්දු වුණා මේ රට නීති ආධිපත්‍ය ගේනවා කියලා මේ රටට යුක්තිය ගේනවා කියලා මේ රටට සාධාරණත්වය ගේනවා කියලා. Honorable member you have another 2 minutes. Honorable member you have another 2 minutes. කතා නායකතුමනි මට තව විනාඩියක් දෙකක් දෙන්න. පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි මේ වෙනකොට රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙදි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ රටට මත්ද්‍රව්‍ය සැපයුම ජාලය අඩපණ කිරීම මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම අඩපළ කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවත් විශේෂ නාවික හමුදාව මේ වෙලාවේ කෘතඥතාවය පළ කරන්න ඕනේ. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කාර්ය බලකාය ඒ සියලු අංශ එකතු වෙලා සක්‍රීය ලෙස දායක වෙමින් සාර්ථක මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ජනවාරි 1 වෙනිදා දක්වා මේ ගෙවී ගිය මාස 10ක නැත්නම් 11ක කාලය තුල ග්‍රෑම් වලින් නෙවෙයි කිලෝග්‍රෑම් වලින් නෙවෙයි ටොන් 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න ඒ නිලධාරීන් සමත් වෙලා තියෙනවා. ටොන් 20කට වැඩි ප්‍රමාණයක් ග්‍රෑම් වලින් කතා කරේ කිලෝග්‍රෑම් වලින් කතා කරේ පසුගිය කාලේ පුරාම අවුරුදු ගණනක් මේ රටේ දේශපාලකයෝ සහ සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙමින් කරගෙනගේ ජාවාරම් වල ප්‍රතිඵලයක් වශයෙන් මේ රට මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සැපියුම් ජාලාව බවට පරිවර්තන වෙලා තිබුණා. ඒ මත්ද්‍රව්‍ය දැන් සක්‍රීය ලෙස අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඒ වගේම මේ රටට මත්ද්‍රව්‍ය සැපීම මූදහරහා සිද්ධ වෙන සියලුම අවස්ථාවලදී ඒ හරහා නාවික හමුදාව සක්‍රීයව දායක වෙමින් ඒ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම කටයුතු කරමින් ඉන්නවා. ඒ හින්දා අපි මේ වෙලාවේ කියන්න ඕනේ මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ප්‍රමාණයක් තියෙනවා. මට කියන්න වෙලාවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හින්දා අපි දැන් මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම වගේම මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම සඳහා පියවර ගනිමින් ඉන්නවා. ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වගේම පුනරුත්ථාපන වැඩසටහන්, ප්‍රතිකාර වැඩසටහන්, අතරමැදි නිවෙස්නවල දින 14ක පුනරුත්ථාපන වැඩසටහන් දැන් සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා මුදල් වෙන් වෙලා තියෙනවා. දැනට කුරුණෑගල මඩකලපුව සහ මාතර දිස්ත්‍රික්කවල ඒ මධ්‍යස්ථාන ඉදි කරමින් පවතිනවා. ඊට අමතරව පුනරුත්ථාපනය සඳහා අතරමැදි නිවෙස් කීපයක් ගිය සතියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මීන්තලේ, ඒ වගේම කල්පිටිය, ඒ වගේම අම්පාර. ඒ හින්දා පුනරුත්ථාපන වැඩසටහන එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ සඳහා
කටයුතු අපි මේ වෙනකොට ඒ වෙනුවෙන් මද්‍රව්‍ය නිවාරණ ජාතික සභාව පිටවලා තියෙන මුදුනෙන් ඒ සභාපති ගරු ජනාධිපතිතුමා ඒ හරහා මේ රටට බලය ශක්තිය අපි සපයනවා. ජනාධිපතිතුමා විශේෂයෙන් ආණ්ඩුවේ ආශිර්වාදය ආණ්ඩුවේ උවමනාව අපි පෙන්눔 කරලා තියෙනවා. මේ මද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ දියත් කරලා තියෙනවා. දෙවෙනි තලය දිස්ත්‍රික් සභාව අපි මේ වෙනකොට සකස් කරමින් යනවා. තුන්වෙනි තලය ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව අපි හදනවා. හතරවෙනි තලය ග්‍රාම නිලධාරි මට්ටමට අපි අරන් ගිහිල්ලා මහජන ආරක්ෂක කමිටු 14000ක් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. මේ තල හතර ඔස්සේ මුළු රටම ඒකාබද්ධ ජාලයක් කරමින් අපි මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරනවා. මද්‍රව්‍ය රක්ෂාට එරෙහිව අපි සටන් කරනවා. මේ රටේ අනාගත පරපුර මද්‍රව්‍ය වලින් මුදවා ගැනීමේ කාර්යය අපි කරනවා කියන එක මේ සභාවට මේ වෙලාවේ සාතිකයක් දෙනවා. ඒ සඳහා අවශ්‍ය අපි සියලු පියවරයන් අරන් තියෙනවා. පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් සක්‍රීයව මෙහෙයුම් ජාලය දැන් ක්‍රියාත්මක කරමින් තියෙනවා. මද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයත් අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග අර ගනිමින් ඉන්නවා. ඒ හින්දා මේ රටේ සමස්ත ජනයා ඒකාබද්ධ කරගත්ත විශේෂයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේලා ගරුතර මහා සංඝරත්නය අනිකුත් ආගමික නායක උතුමන්ලා ඒකාබද්ධ කරමින් ආගමික කමිටුවකුත් බහුජන සංවිධාන කමිටුවකුත් මෙහෙයුම් කමිටුවකුත් මාධ්‍ය වේදින් එකතු කරගත්ත මාධ්‍ය මෙහෙයුම් කමිටුවකුත් ඒ වගේම පුනරුත්ථාපනය සඳහා විශේෂඥ වෛද්‍යවරු මේ සියලු ක්ෂේත්‍රයන් එකතු කරගත්ත එම කමිටුවකුත් මේ වෙනකොට ආරම්භ කරලා මේ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා ගරු කතානායකතුමනි. ඒ වගේම මට විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි ආගමන විගණන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වචනයක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔබ දන්නවා ගරු කතානායකතුමනි දවස් ගණන් පෝලිං වල හිටිය අපි බලයට පත් වෙනකොට පාස්පෝර්ට් එකක් ගන්න බැරුව මාස 7 අවුරුදු දෙක ලක්ෂ ගණන් පෝලිමේ හිටියා කාර්යාල ළඟ. අපි මේ වෙනකොට ඒ පෝලිං නැති කරලා තියෙනවා. පාස්පෝර්ට් නිකුත් කරලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට දෛනිකව පාස්පෝර්ට් 4000 නිකුත් කරන මට්ටමට ගෙනල්ලා තියෙනවා. යාපනයේ කාර්යාලය අපි මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. යාපනයේ කාර්යාලය ස්ථාපිත කරාට පස්සේ පාස්පෝර්ට් 5000කට ආසන්න ප්‍රමාණයක් මේ පහුගිය මාස කිහිපෙට තුළ යාපනයෙන් පමණක් නිකුත් කරලා තියෙනවා. පාස්පෝර්ට් ප්‍රශ්නේ අපි විසඳලා අවසන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊ පාස්පෝර්ට් එක ලබා දෙන්න ටෙන්ඩර් එක ඕපන් කරලා තියෙනවා. ඊ පාස්පෝර්ට් එක දීලා ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. වඩා හොඳ ප්‍රමිතිගත ගමන් බලපත්‍ර ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ගුවන්තොටුපොළේ ඊගේට්ස් මේ වෙනකොට සවි කරලා තියෙන 4ක් ඉදිරියේදී මේක තාක්ෂණය සහිතව ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ සඳහා වූ පනත අපේ විදේශ ඇමතුමා ඊයේත් කිව්වා ආගමන විගණන පනත අපි මේ වෙනකොට සකස් කරලා අවසానයි. මේ ආයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවා. ඒ හරහා අපි ආගමන විගණන දෙපාර්තමේන්තුව සක්‍රියව ක්‍රියාව යොදලා තියෙනවා. ඒ නිලධාරීන් සක්‍රියව මේ කාර්යය යෙදෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලැබිලා තියෙන ආයුධම් පත්‍ර මේ වෙනකොට ඒ ආයුධම් පත්‍ර ප්‍රමාණය කඩිනමින් අවසන් කරන්න අපි මෙහෙයුම් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඒ හින්දා ආගමන විගණන දෙපාර්තමේන්තුව මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඉන්නවා. මේ රටේ ජනතාවට වඩා පහසුවෙන් ගමන් බලපත්‍රයක් ලබා දීමේ කාර්ය වෙනුවෙන් අප කැප වෙලා ඉන්නවා.